අයි කොහොමද? හොඳයි. අද අපි අද කතා කරන්නේ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අද කතා කරන්න අපි. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආගම ගැන. ආගමේ මොකද්ද සොසයිටි එකට වෙන එෆෙක්ට් එක and ඉෆෙක්ට් එක. ආගම කියන්නේ හොඳ ප්‍රශ්නයක්. කියන්නේ ආගම් ගත්තොත් විවිධ ආගම් ලංකාවේ තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම වටේම. ආගමක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ගත්තොත් මිනිස්සෙක්ව කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මිනිස්සෙක්ව කියන්නේ හොඳ පැත්තට යවන රාමුවක් වගේ එකක් ආගමක් කියලා කියන්නේ. ඒකට මට තේරෙන විදිහට හොඳ පැත්තකට යවන රාමුවක් නේ. මම හිතන්නේ නිකන් රාමුවක් ඇතුලේ තියාගන්න. ඒ කියන්නේ එක බවුන්ඩරියක් ඇතුලේ කියන්නේ ඕනාට වැඩි එළියට යන්නෙත් නැතුව ඕනාට වැඩි 100% නිදහසක් නැතුව. ඒ කියන්නේ ඔබ කියන්නේ ආගම් නොතිබුණා නම් මේක මීට වඩා හොඳ වෙයි කියලා වගේද? මං එහෙම්මම කියන්නේ මොකද ඉස්සර කාලේ ඉඳන් අපි දන්නවා ඉස්සර කාලේ මිනිස්සු ඉතින් දඩයන් කරලා එහෙමනේ මේ ජීවත් වුනේ. සත්තු මරලා එක්කලංගෙත් එක මේ මොකද්ද බලාපොරොත්තු එහෙම තිබ්බනේ. ඔව්. ආගමකින් කරන්නේ එක හිතන්නකෝ දැන් මිනිස්සෙක් ඉන්නවා. එයාට හිතෙනවා තව මිනිස්සෙක්ව මරන්න ඕන කියලා. ඔව්. තව මිනිස්සෙක්ව හරි මරන්න ඕන හරි යාට කරදර කරන්න ඕන හරි මොකක් හරි එහෙම නරක සිතුවිල්ලක් આવොත් එහෙම ආගම කියන එකෙන් තමයි ඒක නවත්තගෙන ඒක මැඩපවත්තගෙන තියාගෙන ඒ බවුන්ඩරි එක ඇතුළේ තියාගන්න. දැන් හිතන්නකෝ ආගමක් නැහැ කියලා. දැන් හිතහන්කෝ උඹට වෙන කෙනෙක් මරන්න ඕන කියලා. ඔව්. උඹ කරනවා අනි. ඔව්. ඒ කියන්නේ කේන්තිය පාලනය කිරීම සහ මිනිස්සෙන්ව ඒ තමන්ගේ එන ඒ නරක සිතුවිලි වලින් පාලනය කරලා තියෙන බවුන්ඩරියක් වගේ එකක් තමයි. අන්න හරි. අනිවාර්යයෙන්. තමන්ගේ අර සිතුවිලි පාලනය කරගන්න එක එහෙම තමයි මම නම් හිතන්නේ. ආගමක් තියෙන එක හොඳයි. ඔව්. තියෙන එක හොඳයි. හැබැයි ඒ කියන්නේ ඕනම දෙයක ඕවර් ද ලිමිට් වගේ යද්දි පොඩි කෙසේ කියන්නේ දැන් ගොඩක් මිනිස්සු විශ්වාස කරන කියන්නේ ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ හැමදේම අන්ධභක්තිය. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ ආගම හැම දෙයකටම වැඩි උඩින් තියෙන එකෙත් මම ඒකට විරුද්ධයි. ඒ කියන්නේ මම ආගමක් දැන් මම බුද්ධ ආගම. ඔව්. බෞද්ධ. ඔව්. මම බුද්ධ ආගම ඒ කියන්නේ ඒක විශ්වාස කරාට මම හිතන්නේ ඒ කියන්නේ මේ අර හැම දෙයකටම වැඩිය බුද්ධ ආගම කියලා ඒ මතේ නෙමෙයි මං ඉන්නේ. ඒ කියන්නේ සියල්ලට ප්‍රථම බුද්ධ ආගම වගේ එහෙම ලයින් එක නෙමෙයි මං ඉන්නේ. ඔව් කියන්නේ එක එක්කෙනාට තමන් කැමති ඒ කියන්නේ සිතුවිලි තියෙනවා සහ ඉතින් හැම ගොඩක් ආගමෙන් වෙන්නේ ඒ කියන්නේ ඔය හොඳ බවුන්ඩරිය ඔය අල්ලන් ඉන්න එක කියන්නේ නරකට යන්නේ නැති වෙන්න අල්ලන බවුන්ඩරිය නේද? ඒ කියන්නේ හැබැයි මෙහෙමයි දැන් ඔය බුද්ධ ආගමේ නේද අපිට ඒ කියන්නේ ප්‍රශ්නයක් ගැන ඒ කියන්නේ දුරට ප්‍රශ්න අහන්න පුළුවන්. අනිත් ආගම් වල ඔයා ප්‍රශ්නයක් ඇහුවොත් ඒවට සමහර වෙලාවට හැම ආගමේම ඒ කියන්නේ ඔයාට උත්තර නැති වෙන අවස්ථා. දැන් බුදුදහමේ බුදුහාමුදුරුවෝගෙන් ඒ කියන්නේ ප්‍රශ්න හැම ප්‍රශ්නෙටම පිළිතුරක් වගේ එකක් තියෙනවා. හැම ඔයා ගත්තොත් ධර්ම පොත්වලද දහම් කරුණු වලද හැමදේම ඒ කියන්නේ අපි අහන ප්‍රශ්න වලට පිළිතුරක් තියෙනවා. සහ මේ අර ඒක හරි ප්‍රැක්ටිකල් එකක්. නෝ ප්‍රැක්ටිකල් බුදුදහම කියන එක හරි ප්‍රැක්ටිකල් නේද ඒ කියන්නේ. ඔයාලට හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔව් ප්‍රැක්ටිකල් ගතිය තමයි ගොඩක්. ඔව් ප්‍රැක්ටිකල් තියෙනවා. බුද්ධ ආගම ගැන බුද්ධ ආගම තමයි මගේ මතයේ හැටියට ප්‍රැක්ටිකල් මාර්ගය. අන්න හරි. එහෙනම් මෙහෙමයි ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමේ මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ තමන් මොකක් හරි වැරද්දක් කරාම හිතන්නකෝ ඔව්කමා කරනවා වගේ. අන්න හරි. එහෙම ඒ කියන්නේ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ අර වැරද්ද අර කියලා එහෙම මොකක් හරි එහෙම කිව්වහම ඒ පව් සමා වෙනවා දෙවියන් වහන්සේ අපේ ඒ කියන්නේ අපි කරපු ඒ එතෙක්කල් කරපු පව් සියල්ලම අර අයින් කරලා දානවා. කියන්නේ සමා වෙනවා එහෙම වගේ. අනිත් ආගමුත් ඒ කියන්නේ වරදක් නැහැ. ඒ කියන්නේ හැම එකම වෙන්නේ අර ගොඩක් අර පව් වලින් මාව තියෙන රාමුව අර හිත තමයි පාලනය කරගන්නේ. මනුස්ස හිත.
මනුස්ස හිත කියලා කියන්නේ එන කේන්තිය, තෘෂ්ණාව, වෛරය වගේ දේවල් Tamanට පාලනය කරගන්න පුළුවන් නම් ඔය හැම ඒ කියන්නේ මම දකින විදිහට ප්‍රැක්ටිකල්ම දේ ඔය හැම ආගමේම තියෙන යථාර්ථය තමයි හිත එක තැනක තියා ගැනීම. ඔය කියන්නේ නිවන කියලා කියන අත්හැරීම කියලා කියන්නේත් ඒ කියන්නේ හිත එක තැනක තියාගෙන ඒ කියන්නේ නිකන් ඉන්න එක නේද මේ කියන්නේ අත්හැරීම කියලා කියන්නේ. සිතුවිලි හැමදේම මැඩපවත්වාගෙන ඒකට තමයි මම දකින විදිහට කියන්නේ. ඒ කියන්නේ තියෙන ග්‍රේටස්ට් මේක අපිට අපේ හිත පාලනය කරගන්න පුළුවන් නම් හැම ආගමකින්ම වගේ මම හිතන්නේ ඒක තමයි අර යථා ස්වභාවය කියන්නේ අන්තිමට කොහෙන් හරි කැපිලා අපිට එන්නේ සෙටල් වෙන්නේ එතන. සෙටල් වෙන්නේ එතනනේ. කොහොමද පින්පව් ගැන හිමවා හිතන්නේ? පින්පව් ගැන මං හිතන්නේ දැන් මම අර කලින් කිව්වාගේ ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවානේ අර පව් සමා වෙන එකක්. ඒ කියන්නේ අපි තම මක් හරි හිතන්නකෝ මම මිනිස්සෙක්ව මැරුවා. හිතන්නකෝ ඊට පස්සේ මං අර දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ අර ආයාචනා කරලා අර තියෙන ඒගොල්ලන්ගේ සිස්ටම් එකක් තියෙනවා. එහෙම කරාම පව් සමා වෙනවා කියලා මම නම් හිතන්නේ එහෙම. ඒක මගේ පර්සනල් බිලීෆ් එක. මම නම් හිතන්නේ එහෙම දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා අර ඒක නිකන් අඬා වැළපුණා කියලා තමන්ගේ පව් සමා වෙනවා කියලා. ඒ කියන්නේ තමන් වැරද්දක් කරා තමයි. වැරද්දක් කරා නම් ඒකට හරියන්න දඬුවමක් තියෙන්න ඕනේ. ඔව් ඒක හරි. දැන් මං ගොඩක්ම විශ්වාස කරන දේ තමයි ඔය කියන්නේ ditta ධම්ම වේදනීය කම්ම කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩක්ම අපි මොකක් හරි වැරද්දක් කළොත් ඒකට ප්‍රතිඵලය අනිවාර්යෙන්ම මේ ආත්මෙදි හම්බ වෙනවා ගොඩක් වෙලාවට. ඒකට ප්‍රැක්ටිකල්ම දකින්න දේවල් ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට නේද? ලෝක ඇතුලේ ඒ කියන්නේ තමන් නරක විදිහට වැඩ කළොත් එයා අපි ෆස්ට් හෑන්ඩ් දැකලා තියෙනවානේ. ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔයා ගන්න දැන් ඔයා හිතන්න ඔයා නරක විදිහට සල්ලි හම්බ කරනවා. උපරිම නරක විදිහට සල්ලි හම්බ කරලා ඔයාට ඒත් හරියට නිින්දක් නැත්තම් ඔයා හිතන්න රැයට ඔයාට ඒක මොකක්ද කියන්නේ? ඒකම දඬුවමක් වගේ. ඒ කියන්නේ ඔයාට හරියට නිින්ද යන හරියට මැරෙන ටිකවත් එන හරියට ඔයාට මැරෙන්නකම් ජීවත් වෙන ටිකවත් හරියට ජීවත් වෙන්න බෑ කියලා කියන්නේ. ඒකත් දඬුවමක් නේද? ඔව්. කියන්නේ. ඔව් ඒක ගැන මම ඒකම තමයි ඉතින් ඒ කියන්නේ අර මෙහෙමයි. තව එකක් තියෙනවා. තව පැත්තක් මම දකිනවා. සහ ඔය මාර දෙයක් වෙනවා කියන්නේ දැන් හිතන්න පන්සලකට ගිහිල්ලා මලක් පහනක් පත්තු කරාම මිනිස්සුන්ගේ තියෙන මනස නිසල් වෙන. කියන්නේ මිනිස්සු ප්‍රශ්න වුණාම යන්නේ ඒ කියන්නේ පන්සල් එහෙම යන්නේ. ඒ කියන්නේ පන්සල් විතර නෙමෙයි. තව තියෙනවා මොකද්ද? කෝවිල්, දේවාල, එතනින් පල්ලි. තව මුස්ලිම් අයට ඒකල පල්ලිය. ඔව්. මුස්ලිම් පල්ලිය තියෙනවා. එතකොට දැන් අපේ මිනිස්සු වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්තනේ. ප්‍රශ්නයක් වුණාම විතරේ පන්සල් මතක් වෙන්නේ. එහෙම නෙකුත් තියෙනවානේ. ඒකත් වැරදිනේ. ඒකත් මගෙත් විරුද්ධත්වයක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ දැන් කියන්නේ මිනිස්සෙක්ව මරලා ඒ කියන්නේ දෙවියන් ළඟට ගිහිල්ලා අඬා වැළපිලා කියලා අර නිකන් දන ගහලා අඬලා එහෙම මම ඒක විශ්වාස කරන්නේ. ඒක දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා අඬා වැළපුණා කියලා තමන්ගේ පව් සමා වෙලා ඊට පස්සේ ආයේ හොඳට ඉන්න පුළුවන්. එහෙම නෑ නේ. එහෙම වැරද්දක් කරා නම් අනිවාර්යෙන් දඬුවමක් තියෙනවනේ. ඒක අනිවාර්යෙන් ඒක. මම තදින්ම මේ විශ්වාස කරන දෙයක් තමයි ඒක. ඔව් මිනිස්සු අනික ගොඩක් ඒ කියන්නේ මන් දන්නේ අපි දැන් ඊට කලින් තමන්ගේ හිත පාලනය කරගෙන ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරගෙන එහෙම ඉන්න එක වෙනයි. ඔව්. එහෙම ඉන්න එක වෙනයි. ඔව්. එහෙම ඉඳලා පන්සල් කෝවිල් පොල් ගහන ඒ තමන්ගේ චර්ච් වලට එහෙම ගිහිල්ලා සතුටින් ඉන්න එක. ඔව් ඒක එක එක්කෙනා කැමැත්තනේ අපිට මොකුත් කියන්න බෑ ඒකට. මම කියන්නේ ඒක නෙමෙයි. මං කියන්නේ දැන් සමහර මිනිස්සුන්ට ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට ඒ කියන්නේ ආගමික ස්ථාන මතක් වෙන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ. දේවාල මතක් වෙන්නේ. එහෙම නෙමෙයි. යනවා නම් ඕගොල්ලෝ ඒවට යන්න. ඕගොල්ලන්ගේ ආසාවල්නේ. ඒවට ඒ ප්‍රශ්නයක් වුණාම විතරක් ඒ කියන්නේ අවස්ථාවාදී වෙන්න එපා. එහෙම නේද? ඔව් අන්න හරි. එහෙම හරි නෑනේ. ඒක හොඳ පොයින්ට් එකක්. දැන් අපිටත් මතක් වෙනවා දැන් මේ අපේ අම්මලා තාත්තලා දැන් කොටිම කියනවනේ අපේ ශිෂ්‍යත්ව. ඔව් ශිෂ්‍යත්ව කාලේ. හොඳම එක්සාම්පල්. ශිෂ්‍යත්ව එක්සාම් හොඳම එක්සාම්පල් ශිෂ්‍යත්ව. අම්මලා පන්සලේ ඔයාලට කියන්න ඒක විතරක් නෙමෙයි සමහර අම්මලා කවි ලියා ඒ කියන්නේ ඒ ශිෂ්‍යත්වයට හරියන්න අර කවි වගේ ඒවා ලියාගෙන කියනවා. පන්සලේ.
හිතන්නකො කොච්චර එක ඒ කියන්නේ අවස්ථාවාදී ලෙවල් එකකට ආගම ගෙනියනවා කියලා කියන්නේ පුදුම එකක් ඈ. ඕගොල්ලන් යන්න ඒක හිත ඒ කියන්නේ හිත කියන එක නිශ්චල වෙනවා එතන තැනකට ගියාම කියන්නේ. Tamanට ප්‍රශ්න කියන දේ අපි කියන්නේ අපි පොඩි කාලේ නම් හදාගත්ත ආගම කියන එක කියන්නේ ඕගොල්ලන් මොන ආගමේ හොවේ. හරිද? මං කියන්නේ බුද්ධාගම හරි මොන ආගමේ හරි තමන්ගේ ආගමික ස්ථාන වලට ගිහිල්ලා ඒ කටයුතු කරන්න. ඒක ප්‍රශ්නයක් නෙයි නේ. ඕගොල්ලන්ට අවස්ථාවාදී විදිහට විතරක් ඉතින් ඒක පාවිච්චි කරලා ඒක තේරුමක් නැහැ ඕගොල්ලෝ. බලාපොරොත්තු වෙන්න එපා. කියන සැරේට දෙවියෝ එහෙම නෑ. එහෙම දෙන්නේ නෑ. ඉතින් අර මිනිස්සුත් එක්ක ඉන්නකොට ලබලියාවත් එක්ක දේවල් එක්ක තමයි යන්නේ නේද? ඔව්. මම දැකලා තියෙන මිනිස්සු කියන්නේ මොකක් හරි වැඩක් ආවම පන්සල් පල්ලිය වලට යනව නෙමෙයි මේ නිකන් ඩේලි යන මිනිස්සු ඉන්නවා. ඩේලි යනවා වගේ. එහෙම ඉන්නවා. හැම පොයටම සිල් ගන්නවා. ඔව්. ඒ මිනිස්සුන්ට ඉතින් කිසි එහෙම ඒ මිනිස්සු දැක්කාම හරි සංසුන් නේද? පීස්ෆුල්. සංසුන්. ඒ කියන්නේ පීස් කියලා කියන්නේ අන්න හරි. මේ ඒ මිනිස්සුන්ට එච්චර ලොකු ප්‍රශ්න තියනවා කියලා පේන්නේ නැහැ නේද? අපිට කියන්නත් බෑ ප්‍රශ්න තියනවා. ප්‍රශ්නයක් තිබ්බත් ඒගොල්ලන්ට එහෙම අර නිකන් නිදහසක් තියෙනවා. කොහෙන් හරි නිදහසක්. ඒගොල්ලන් දන්නවා අටලෝ දහම එක්ක අර ජීවත් වෙන්න. කම්පා නොවේ. ලාභෝ යසෝ නින්දා ප්‍රශංසා සුඛ දුක ඔය ඕවත් එක්ක ඒගොල්ලෝ දන්නවා ජීවත් වෙන්න. මමත් අර කලින් යන මිනිස්සු. ඔව් මටත් ඔය පොඩි කාලේ තිබ්බ එකක් තමයි මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි නැති වුණාම මටත් එහෙම අර හිත හදාගන්න බෑ. හිත හදාගන්න බෑ කියන්නේ ඒ කියන්නේ අපේ මගේ පොඩි කාලේ ඉඳියා බ්ලැකී කියලා බල්ලේ. මම එයාට හරි කැමතියි. එයා ඒ වුණාට මේ ඉන්දියා අපේ ගෙදර මාස 6ක් වගේ කාලයක් ඒ වගේ ලං කාලයක් ඉඳි ඊට පස්සේ අනේ මන්ද මොකක් වුණාද කියලා මේ ડોක්ටර් කෙනෙක්ටත් පෙන්නුවා. ඔව්. මට හරි ගියේ නෑ එයා මැරුණා ඊට පස්සේ ඉතින් ඒක තමයි මගේ අර මුලින්ම ජීවිතේ තිබ්බ අර ලොකුම අර දුක කියන එක නේද? ආවේ ඒක තමයි ඒක මට ඉතින් ඒක අනේ මම අවුරුදු ගාණක් යනකම් මට ඒක හරියට හදාගන්න බැරුණා. ඉතින් මේ මාත් එක්ක අර එකට පොඩි කාලේ ඉඳපු එක්කෙනා වලින් අනිවාර්ය. ඒක ඉතින් ඔයාට විතරක් නෙමෙයි අද කාලේ ඉතින් හැම මිනිස්සෙයටම කියන්නේ දුක දරා ගන්න බෑ ඉතින්. අපිටත් අමාරුයි තාම. ඉතින් ඒක දුක කියන එක නිවෙනවා මං හිතන්නේ ඔය අටලෝ දහම වගේ කරුණු එක. එක එක ආගම්වල එක එක දේවල් තියෙන විදිහින් මං කිව්වේ මේ බුද්ධ ආගම හන්ද මගේ ඒ කරුණු ටික. ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ඉන්නේ. ඔව් අපි දන්න හන්දයි කියන්නේ. ඒ එක එක ආගම්වල එක එක ඒවා තියෙන හැම එකේම ඒගොල්ලෝ අත්දැකීම් තියෙන බුද්ධ ආගමත් එක්ක. ඔව් ඒක තමයි. හැම එකේම එන්ඩ් එක තමයි ඔය හිත නිදහස් කරගන්න. ඔව්. ඒක තමයි මන් දකින විදිහට හිත නිදහස් කරගන්න. පින්පව් පැත්තක තියලා ඒ පන්සලට ගියාම හරි පීස් කියන එක තියෙනවා නේද? ඔව් ඒක අර නිකන් අර වෙසක් පොයට එකපාරයි ඊට පස්සේ ආයි බර්ත්ඩේ එකට එකපාරයි. ඔව්. ඔහොම ගිය කට්ටිය එහෙම යන කට්ටියට ඒ එහෙම තේරෙන්නේ නැහැ. එහෙම පීස් එකක් නේ. ඒගොල්ලන් යන්නේ අර අවස්ථාවදී අරමුණ ටාගට් කරගෙන නේද? ඔව්. මොනවාක් හරි. ඔයගොල්ලන්ගේ වැඩකටනේ යන්නේ. ඔව් අන්න හරි. ගොඩක් අය ලංකාවේ තමන්ගේ මොකක් හරි දෙයක් කරගන්න මම දැකලා එහෙම දෙයක් නැතුව අර ඒ පන්සල හරි තමන්ගේ දේවස්ථානයට අර ලැබි වෙලා අර ආසා වෙලා එහෙම ගිහිල්ලා එතන ඉන්න කට්ටියගේ එහෙම ලොකු වෙනසක් තියෙනවා. අනිවාර්යෙන්. අනික ඔය මම දැකලා තියෙනවා මේ දැන් O level කාලේට මම දැකලා තියෙන දෙයක්. දවසක් ඔය පන්සලක මේ O level ලියන්න ඕන මෙන්න ඒ කියන්නේ. O level දවසට කලින් දවසේ හෝ ඊට කලින් දවසේ සර් කෙනෙක් ළමයි ගොඩක් අරගෙන ඇවිල්ලා ගොඩක් කියන්නේ පන්සල් ඉන්නේ. ඒක හොඳයි. මං කියන්නේ අර ඒ වෙලාවට විතරක් ඕගොල්ලෝ ඒක කරන්න එපා ඉතින්. පන්සලත් එක්ක ඉන්න, ආගමත් එක්ක ඉන්න. පන්සලේ මේ මිදියාගේ වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ. එහෙම වරද්දක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට හරි හිතන්නේ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා දැන් ඉතින් දැන් ඉන්න හාමුදුරුවොත් එක්කත් එහෙම එකක් තියෙනවා. ඔව් පොඩි කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ පන්සලේ concept එකට මම හරි කැමතියි. ඔව් ඒක අනේ. ඒකට හරි මම කැමතියි. මම ගොඩක් කැමතියි. ඒ වුණාට සමහරවිට මම දැකලා තියෙන හාමුදුරුවන්ගේ කියන්නේ ක්‍රියාකලාපයන් ඒ හින්දාර මට නිකන් සමහරවිට පන්සලත් එපා වෙන එකක් තියෙනවා. අර ඉතින් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැසිරෙන විදිහක් දැක්කහම ඒගොල්ලෝ ඉන්න විදිය දැක්කහම හැමෝම නෙමෙයි
මම දැක කීප දෙනෙක් දැකලා තියෙනවා ඒ වුණා එහෙම වුණාම අටත් හිතෙනවා අඩේ මොකද්ද මේ අනිවාර්යෙන් එහෙම හිතෙන ඉතින් අවස්ථා අනන්තයි. එහෙමනේ හොඳ හාමුදුරුවෝ ඉන්නවා හරිද? නැත්තේ ආරාමවල එහෙම. ඔව් අනිවාර්යෙන්. අර විදියට ඉන්න අය ඉන්නවා. අනිවාර්යෙන්. සහාර ඒ කියන්නේ මේ අර ඒ දහම් පොත්වල තියෙන කරුණු එහෙම ඉතින් ඒවත් එක ගත්තම අර ඒ කියන්නේ කන්සෙප්ට් තියෙනවනේ හාමුදුරුවරුන්ටත් ඉන්න ඕනි කියලා විදිහ. ඉතින් මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අර එතකොට අර නිකම්ම ගිහි අය හැදෙනව නේද? එතනට ගියාම මං විශ්වාස කරන දෙයක් තමයි. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මහාන කරන එකට මම කියන්නේ ඒක වැරදි කියලා. මං ඒකට එච්චර ලොකු ආසාවක් නැහැ. ඒ කියන්නේ ආසාවක් නැහැ කියන්නේ මෙහෙමයි. හිතන්නකෝ දැන් ගොඩක් දැන් බුදුහාමුදුරන්ගේ කාලේ කවුද මහානුනේ සෝපාක පොඩි කාලේනේ මහානුනේ. ඔව් නේද? නේද? ඒ වුණා එයාට යන වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. එයාට කොහොම සැනසීම තිබ්බේ නැහැ. මේ සෝපාක. ඔව්. හරිද? එයාට සැනසීමකට තිබ්බ බුද්ධ ආගමනේ. ඔව්. ඉතින් එයා ඒ පාරේ ගියා ඊට පස්සේ රහත් වුණා එහෙමනේ. ඔව්. දැන් හිතන්නකෝ දැන් ගොඩක් වෙලාවට අපේ කාලේ මහාන වෙන පොඩි ළමයි මහාන වෙන්නේ එක්ක අම්මට හරි තාත්තට හරි කාටද මේ යව නඩත්තු කරන්න බෑ ළමයාට. ඔව්. එක්ක ළමයාට ගොඩක් වෙලාවට 90%ක් වගේම නඩත්තු කරන්න බෑ. ඒ කියන්නේ ගෙදර කෑම නැහැ. ඒ ළමයා තියාගත්තොත් එහෙම ගෙදරට කන්නත් නැහැ. ඔව්. ඒක නිසා මේ පන්සලකට බාර දෙනවා. ඔව්. එහෙම ආපු කට්ටිය 10%ක් වගේ තමයි අර පැහැදිලා පොඩි කාලේ ඉඳන්ම බුද්ධ ධර්ම ගැන පැහැදිලා හරියට ආස වෙලා තමන්ගේ ජීවිතේ කැප කරන්න ඕන කියලා මේකට එහෙම මේකෙන් සංසාරේ මිදලා යන්න ඕන කියලා කැප වෙලා මේ බුද්ධ මහාන වෙන්නේ 10%ක් වගේ ඊටත් වැඩි අඩුයි. ඔව්. 10%ක් වගේ හිතමුකෝ. දැන් එහෙම මහාන වුණාම හිතන්න දැන් පොඩි කාලේ ඉඳන් මහාන වුණාම දැන් අපේ දැන් උදාහරණයක් අපේ පොඩි කාලේ ගත්තොත් එහෙනම් අපි ඉතින් යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ඔහම අම්මලත් එක්ක ජොලිය අරගෙන අම්මලා තාත්තලාත් එක්ක ඉඳලා මේ හැසිරීලා එහෙමනේ අපි ඉතින් ට්‍රිප් යනවා යාළුවොත් එක්ක යනවා සෙල්ලම් කරනවා ඔහමනේ. දැන් පොඩි කාලේ ඉඳන් හාමුදුර කෙනෙක්ට තියෙන දේවල් දැක්කාම සමහරලාට පවුත් කියලා හිතනවා. ඒ කියන්නේ පාඩම් කරන්න තියෙන පොඩි කාලේ ඉඳන්ම ගාථා. දැන් එහෙම වෙලා ගාථා පාඩම් කරන එකට වැරදි කියනවා නෙමෙයි. ඒ උනට තනිකම වගේ එක නේද පොඩි ළමයට දැනෙන. ළමයිගේ මනස පොඩි මනසට දරා ගන්න පුළුවන්ද? ඒක අන්න ඒක හොඳ පොයින්ට් එකක්. දරා ගන්න අන්න එතන දරා ගන්න පුළුවන් කියන පොයින්ට් එකකුත් එනවා. අනික මේ හිතන්නකෝ දැන් අවුරුදු 16 15 16 වගේ එනකොට ඔව් එතකොටනේ අර මේ සාමාන්‍ය යෝන් තත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. ඔව්. දැන් පොඩි කාලේින්ම ඉඳන් අවුරුදු 6 7 ඉඳන් ඔව් පන්සලක ඉඳපු සාමාන්‍ය වහන්සේ කෙනෙක්ට ඔව් අර සාමාන්‍ය ජීවිතයක් ගත කරලා නැහැනේ. එයා සාමාන්‍ය ජීවිතයක් ගැන දන්නේ නැහැ. එයා එතකොට එයා අහලා තින්නේ පොත්වලින් දැකලා පොත් කියලා දැකලා ඇති. ඔය ජීවිතේ එහෙම අර අහලා දැකලා තිබ්බට එයා විඳලා නැහැනේ. සාමාන්‍ය ගිහි ජීවිතයක් විඳලා නැහැනේ. දැන් බුදුහාමුදුරුවෝ බුදුනේ අර පෙරම් පුරාගෙන ආවිලා අන්තිම මේ ගිහියෙක් වෙලානේ. ගිහියෙක් වෙලා අරක දැකලා නේද? සතර පෙර නිමිති කියන එක සතර පෙර නිමිති දැකලා එයාට කලකිරිලා එහෙමනේ බුදු වෙන්න මට මේ මම මෙතනින් බේරිලා යන්න ඕනේ කියලා එහෙම පාත් එකකට ගිහින්. ඔව් අනිවාර්යයෙන්. දැන් එහෙම වුණාම මේ මම දැකලා තියෙන එහෙම මුලින් පොඩි කාලේ මහාන වෙච්ච අය ලොකු වුණාම 18 වුණා 18 20 වගේ වුණාම සිවුරු අතහැරලා යනවත් එක්ක. ඔව්. එහෙම ගොඩක් තියෙනවා නේද? එහෙම වෙනවා. එහෙම. ඒ කියන්නේ අර ජීවිතේ මම කියන්නේ තේරුම් අරන් එතෙන්ට යනවට අවුලක් නැහැ කෙනේ. වයිතන්න අවුරුදු 20 දී වගේ මේක තේරිලා මේක වැඩක් නැහැ කියලා. ඔව් දැන් ජීවිතේ විඳලා ඒ විඳලා ඒ කියන්නේ තියෙන ගැටලු අනම්මන දැකලා ඒ මොනවාද වෙන්නේ කියලා දැක්කලා මට මේක ඇති මට මේ ගිහි ජීවිතය ඇති මට මෙතනින් යන්න ඕන මේ පාරක් තියෙන්න ඕන මෙතනින් යන්න අන්න එහෙම පැහැදිලා මේ මහාන වෙන එක තමයි මම නම් හිතන්නේ හොඳම ක්‍රමය.
ඔව් ඒක හරි. එතකොට Tamanට ගිහි ජීවිතේ ඔතන හැබැයි තව කැලලක් මං කියන්නද වාගේ. ඒකට බයෙන් යනවා වගේ සීන් එකක් නැද්ද ඒ කියන්නේ. ජීවිතේ මෙතන ගිහි ජීවිතේට බයෙන් යනවා වගේ එකක්. ඒ කියන්නේ පැහැදිලා යන එක උතන තව කොටාසයක්. තමහරු ඉන්නවනේ තව ප්‍රශ්නාවම යන එක. ඒක හරියද? ඒ කියන්නේ ප්‍රශ්නාවම යන්නේ ප්‍රශ්නාවම යන එක මොකක් හරි පෞල් ප්‍රශ්න හරි මොකක් හරි මත ඒක යන ඇත් ඉන්නවද? පෞල් ප්‍රශ්නාව මහානේ නෑ. නෑ එහෙම නෙවෙයි මං කියන්නේ. ප්‍රශ්න කියන්නේ ඔළුවට දරා ගන්න බැරි නේ කියන්නේ. ගොඩක් මේක තමයි සැනසීම කියලා හිතුණා. ඔව් ඒත් පැහැදිලානේ යන්නේ. ඔව් නේද? ඒකත් එතනත් පැහැදීම කියන එක. බයක් හිතුණත් ඒ කියන්නේ ඒක ගැන දන්නකො දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් කියනවා. මට මේ ජීවිතය ඒ කියන්නේ ජීවිතය ඇති කියන්නේ මට මේ මෙහෙම නෝමල් ගිහි ජීවිතය ඇති. ඔව්. මට මේ දැන් මට එන බයක් හිතෙනවා දැන් මේ මම ලබනාත්මෙ මොකද වෙන්නේ? ඔව්. මට මාර බයක් තියෙනවා. දැන් මොනවා වෙනවද කවුද දන්නේ නැහැ. ඔව්. මොනවා වෙනවද දන්නේ නැහැ. අන්න ඒකේ මග හොයාගන්න අන්න එහෙම ඒකත් බය වුණත් ඒක පැහැදීමක් තියෙන එක. බය වුණත් ඒක පැහැදිලානේ යන්නේ. නිකන් යන්නේ. පැහැදීමට හැරෙනවා. ඔව් ඒක ඇත්ත. කොච්චර බය වුණත්. ඔව්. ඒක තමයි මං හිතන්නේ මේ හොඳම ක්‍රමය කියන්නේ මහාන වෙනවා නම්. ඔව්. කියන්නේ ශාසනය ගෙනියන්න නෙමෙයි. අර තමන්ගේ අර මාර්ගය තමන් සසරෙන් මිදෙන මාර්ගය හොයනවා නම් අන්න එහෙම තමයි මම නම් හිතන්නේ. මම කියන්නේ දැකලා තියෙන විදිහට මගේ අත්දැකීම් එක්ක හොඳයි කියලා හිතන්නේ එහෙම. තව ඔය කොහොමද ඔයා කියන්නේ මේ කියන්නේ හඳහන් ඒව ගැන කොහොමද? තව හඳහන් ඒ දේවල් ඒ කියන්නේ ඒවත් එක්ක යන කම්බයින්ඩ් දේවල් වෙලාවල් බලනවා කියලා ඉපදෙනකොට නැකත් බලනවා. ගෙයක් හදද්දි ලංකාව මිනිස්සු නැකත් බලනවා. හඳහන් කියලා බලනවා. ඒ කියන්නේ පොරොන්දන් කියලා බලනවා විවාහ වෙද්දි. ඒව ගැන මොකද හිතන්නේ? ඒක ගැන මගේ අදහස කෙලිම කියන්න මම ඒක ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. ඔය මොකුත් නැතුව හොඳට ඉන්න මිනිස්සු ඉන්නේ. ඔය මොකුත් බලන්නේ නැතුව. ඔව් අන්න ඒක. ඔය මොකුත් නැතුව හොඳට ඉන්න මිනිස්සු ඉන්නවා. පොරොන්දන් ඔක්කොම ගැලපිලා ඩිවෝස් වෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ දී. නේද? ඔව් ඔව්. මාර ප්‍රශ්නයක්. ඔව් ඉතින් ඔච්චර බලලා ඔච්චර පොරොන්දන් බලලා ගෙවල් හදනවා. නැකත් බලලා බැන්දට දැන් ඩිවෝස් රේට් එක ලංකාවේ හෙනට වැඩිනේ. ඔව්. කලින්ට වැඩි. හෙනට වැඩි ප්‍රශ්නනේ. මෙතන. ඔව්. ඒ විතර නෙවෙයි ගෙවල්. ඒකේ හදද්දි බලනවා. නැකත් මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක මට. එහෙමයි නැකත් එකට මං මේ කියන්නේ අර විරුද්ධම වැඩක්ම නැහැ කියලා පැත්තට දාන එක ටෝටලි අගේන්ස්ට් නැහැ. පොරොන්දන් නම් මං කියන්නේ අනේ මන්දා මම කියන්නේ එහෙම ඒකටම ඩිපෙන්ඩ් වෙන්න එපා කියලා නේද? අන්න හරි. ඒක තමයි වචනේ. ඔව්. ඒක මතම ඒක පොඩි කරුණක් පැත්තකින් තියා ගන්න ඕනේ. ඔව් ඔව්. ඒක මේන් ෆෝකස් එක දෙන්න එපා. ඔව් ඒක අර පොඩි නිකන් තමන්ගේ අර. ඔව්. ගොඩක් වෙලාවට හිතන්නකෝ දැන් මම දැන් එහෙම ඇති ඒ වුණාට මේ හිතන්නකෝ දැන් දැන් කියන්නකෝ අපි සුබ මොහොතින් මේ මකරි රසාව පටන් ගන්න. රසාව කියන්නේ බිස්නස් එක පටන් ගන්න. කඩයක් ඕපන් කරන. හරිද? ඒක ඉතින් අපිට හොඳයි දැනගන්න. අපි ඉතින් අපේ හිතේ තියෙනවා අපි මේ සුබ මොහොතින් පටන් ගත්තා අපිට දැන් මේ හරියනවා. අර පොසිටිව් මයින්ඩ්සෙට් එකෙන් යන්නේ. ඔව්. දැන් හිතන්නකෝ නැත්තම් මේ නිකන් ඔහේ කඩයක් අද කවන්නේ ඔකෙක් හරියෙයිනේ. ඔව් ඔහේ කඩයක්. අර නැකත හොඳ වුණාම පොඩ්ඩක් කරලා මයින්ඩ්සෙට් පොඩි අර ඒ කියන්නේ ගැම්මක් තියෙනවා. අන්න එහෙම තියෙනවා. ඔයා ගැම්මෙන් පටන් ගන්න. දැන් ගැම්මෙන් පටන් ගත්තාම දැන් කස්ටමර් කෙනෙක් ආවොත් එහෙම අරයත් නිකන් අර හොඳට අර කතා කරලා ෆ්‍රෙන්ඩ්ලි අරයට උත්තර දෙනකොට දැන් කස්ටමර්ට උනත් මේ ආයි පාරක් එන්න හිතෙනවා නේද සර්විස් එක හොඳ නම්. අනිවාර්යයෙන්. ආයි දෙපාරක් එන්න හිතෙනවනේ. අර පොඩ්ඩක් ගැම්ම කියන එක යනවා. තව එකක් මම තව පැත්තක් ඕකේ දකිනවා. ඔයා හිතන්න දැන් කියන්නේ දැන් තමන්ට ඕනේ විදිහට තමන්ට කැමති විදිහට අර ගියක් තමන්ට තමන්ගේ හිතේ තියෙන විදිහට හදාගන්න බැයි නම් ඉතින් ඒක වැඩකුත් නැහැනේ දැන් ගියක් ගන්නකො. ඔව්. ගෙදරක් ඉතින් අරක කියලා මේක වෙනස් කරනවා. හරි. ආයි මේක මෙතන හරි නෑ කියලා මේක වෙනස් කරනවා. තමන්ගේ හිතේ තියෙන විදිහකට එකක් හදාගන්න බැරි නම්. ඔව්. ඉතින් ඒකත් වැඩක් තියනවාද කියලා ඒක මම නම් හිතන්නේ තමන්ගේ මේ මනසේ පාලනය නැති එකක්. ඒ කියන්නේ හිතන්නකෝ අපි ගියක් හදනවා සාමාන්‍යයෙන්. ඔව්. අපි හිතනවා මෙහෙම තමයි මෙච්චර කට්ටියක් අපේ ගෙදර ඉන්නවා. දන්නවා අම්මයි තාත්තයි ළමයි 7 දෙනයි තව තමන්ගේ ආච්චි සීයා හරි එහෙම ඉන්නවා කියලා. ගානට හැදුවා. මේ කට්ටිය තමයි මගේ ගෙදර ඉන්නේ.
මෙහෙම තමයි මේ ෆවුන්ඩේෂන් එක මෙහෙම තමයි ස්ටයිල් එකට යන්න ඕනේ. මෙහෙම වාහනයක් දාන්න තැනක් තියෙන්න ඕනේ. මොකක් හරි එහෙම ස්ටයිල් එක බැලුවා. ඉඩම බැලුවා. ඇදුවා. එකපාර ගැහුවා. දැන් ආයි ගේ ගහලා මේ පිටිපස්සේ මොකක් හරි ලිඳක් තියෙනවා. මේ ලිඳ හරියන්නේ නැහැ. අයින් කරනවා කියලා එහෙම අර නිකන් එදා නැගිටලා එහෙම හරියන්නේ නැහැ. ඒක කලින් බලන්න ඕනේ. කොහේද? ඔව්. ඒක එකපාර බලලා එකපාර බලලා ඊට පස්සේ ආයි වෙනස් කරන්න ඕනේ. ඔව්. එහෙම ප්ලෑනින් එකක් තියෙනවා. එහෙම ඉතින් එකපාර ඉතින්. එහෙම නේද? තේරුමක් නැහැ නේද? එහෙම කරන්නේ අර කියන්නේ මනසේ කන්ට්‍රෝල් එක නැති මනසේ කන්ට්‍රෝල් අනිවාර්යයෙන්. ඔය මනසනේ ලොකුම දේ. ඔය මනසේ පීස් එක කියන දේ තමයි ගන්න පුළුවන් ලොකුම දේ මම හිතන්නේ. අපිට ජීවිතේ කියන්නේ. උඩම තැනකට යනවනම් නේද? ඒක තමයි මං හිතන්නේ ගන්න පුළුවන් ලොකුම දේ. සමහර ඉන්නවා ඕකේ දෙපැත්තක් තියෙන. සල්ලි තිබිලා දුකෙන් ඉන්න මිනිස්සු. සල්ලි නැතුව සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා. ඔව් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් නැතුව කියන්නේ. සල්ලි තිබිලත් ඔව් සල්ලි තිබිලා ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා කියන්නේ. ඔව් සල්ලිත් එක්ක අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. අනිවාර්යෙන්ම එනවා. සල්ලි කියන එක හම්බ කරන්න ඕනේ ජීවිතේ විදින්න. සල්ලි කියන එක ඔව් ඒක තලයකට ඕන. මම කියන්නේ ඒක ඕනිමයි ඕනිමයි. ඒ කියන්නේ ඕනිමයි කියන්නේ ප්‍රමාණයකට ඕන. අද කාලේ ජීවත් වෙනවා සල්ලි සාමාන්‍ය ගාන කෝන් එක සාමාන්‍යයෙන් Tamanට කන්න බොන ටික හරි පියව ගන්න ආදායමක් එක. හැබැයි අර සමහරට අර ඒ කියන්නේ හඹාගෙන ගිහිල්ලා අපි අර නරක තැනක වැටෙන්න උනත් පුළුවන් නේද? සල්ලි පස්සේ ගිහිල්ලා. ඔව් ඒ කියන්නේ අපි දැන් හඹාගෙන ගිහිල්ලා අපි අර අපි දැනගන්න ඕනේ ගහන්න ගේම නේද ඒ කියන්නේ. ඔව් මේකක් තියෙනවා ඒක. සල්ලි පස්සේ ගියාම ගොඩක් වෙලාවට සල්ලි වැඩි මිනිස්සුන් දැන් බලන්නකො සල්ලි වැඩි මිනිස්සුන්ටනේ යාළුවෝ වැඩි. ඔව් අන්න ඊළඟට නරක යාළුවා නරක ආශ්‍රය. ඔව් සල්ලි හම්බාගෙන යනකොට තමයි සල්ලි හම්බෙනවා. ඒක ඇත්ත. සල්ලි හම්බාගෙන යනවා නම් සල්ලි හම්බෙනවා අනිවාර්යෙන්. ඒක දෙකක් නේ අනිවාර්යෙන් හම්බෙනවා. ඔව් ඒත් එක්කම එන බයි ප්‍රොඩක්ට්ස් ටිකත් අපි බලන්න ඕනේ. කියන්නේ වැඩි සම්බන්ධතා මේන් ෆෝකස් එක වෙන්න ඕනේ සල්ලි. අනිවාර්යෙන්. මේන් ෆෝකස් ඒ සල්ලි. ඒ වුණාට පැත්තෙන් එනවා අර කනෙක්ෂන්ස් වැඩි වෙනවනේ. කියන්නේ එක යාළුවෝ වෙනවා. ඔව් ඉස්සර අර පොඩි කාලේ ඉඳපු යාළුවෝ නෙමෙයි. ඔව් අර එක ඔව් ඔය නරක පැත්තට අපිව යන්න පුළුවන් නේ. අපි පොළඹ ගන්න එන මිනිස්සු වෙන එහෙම ඒ මිනිස්සු අතර අපි මේ ස්ටඩි ඉන්න ඕනේ මයින්ඩ් එකෙන්. ඒ කියන්නේ ඔව් කිව්වොත් එහෙම කවුරු හරි ඒකත් මචං හිත නේද? අන්න හරි. ඔව් ප්‍රධානම එක හිතනේ. ඔව් ඕක හිත හරියට පාලනය කරගන්න අපේ හිත හයියට තිබ්බොත් අපි එක ස්ටෑන්ඩඩ් එකක ඉන්නවනේ. මම මේ පාරේ යන්නේ වෙන පාරවල් යන්නේ මේ පාරේ විතරයි කිව්වොත් එහෙම ඒ පාරේ ඉන්න තමන්ගේ මනසේ හයිය දෙනවා. ඔව් නැත්නම් එක එක්කෙනාට ඕන විදිහට ඒ පැත්තේ එකයි මේ ආයි ටික දකුණට එකයි ආයි වමට එකයි ඔහොම මේ පැත්තේ හැරි යන්න බෑ. ඔව් එහෙම ගියොත් එහෙම මම හැරි යන්න ගියොත් එහෙම අන්තිමට තමන් යන දේ තමන් දන්නෙත් නෑ. ඔව් ඒකත් අනිවාර්යයෙන්. ඒක ලෝ ප්‍රශ්නයක්. ඔව් තමන් යන දේ තමන් දන්නේ නැති උනා. අයිඩියා ගන්න නැතුව යනවා කියන්නේ කොහෙ වැටෙයිද දන්නේ. ඔව් ගොඩක් වෙලාවට 99%ක්ම වලක තමයි සෙට් වෙන්නේ. ඔව් ඒකත් අනිත් පැත්ත ගත්තොත් වැරදි සම්බන්ධතා සල්ලි කියන්නේ ලොකුවට එද්දි ඩ්‍රග්ස් ගොඩක් ඒ වගේ පැතිත් වෙනවා. නරක පැති ඒවා ඉතින් ඔක්කොම පාලනය කරන්න තමයි දැනගන්න. ඩ්‍රග්ස් වලට ගොඩක් ඩ්‍රග්ස් තියෙනවා. ඩ්‍රග්ස් වලට පෙළඹෙන්නේ ගොඩක් වෙලාවට එක්කෝ තමන්ගේ දුක නැති කරගන්න සහ නැත්තම් මේ අර නරක ගන්නවා. ආතල් එකටම එහෙමත් එනවා. මම හිතන්නේ එනවා නැත්තේ නැහැ. ගොඩක් කට්ටිය එන්නේ තමන්ගේ දුකට. අංක එක දුකට. දුක නැති කරගන්න. දුක නැති කරගන්න දැන් හිතන්නකෝ කෙල්ල දාලා ගියා. ඔව්. මොකද්ද ගොඩක් කට්ටිය 99ක් 95ක් විතරම මිනිස්සු කරන්නේ එක්ක බොනවා. ඔව්. මේ පත බෑ වෙනකම්ම බොනවා. ඔව්. නේද? බොනවා. බීලේ වුණාන් පස්සේ ඒකට ඇඩික්ට් වෙනවා. ඔව්. දැන් හිතන්නකෝ මං සතියක් බිව්වා කියලා එක දිගට. බිව්වා කියන්නේ ඉතින් ඊළඟ දවසෙත් ඊළඟ සතියෙත් ආයි බොනවනේ. ඔව්. එක පාට නැති වෙන්නේ නැහනේ. ඔව්. බිව්වා කියන්නේ එහෙම ටික ටික වැඩි වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඒ බොන ඩ්‍රින්ක් එකෙත් අපිට අර පවර් එක අඩු වෙනවනේ. දැන් ඇඟට හුරු වෙනවනේ. ඔව්. පවර් එක අඩු වෙනවා කියන්නේ තව ඇල්කොහොල් පර්සන්ටේජ් එක වැඩි එකක් කරනවා. එහෙම දිගට ගිහලා ඔහම ඩ්‍රග්ස් වලට යනවා. එහෙම.
අර ඇඩික්ට් වුණාම නවත්ත ගන්නත් බෑනේ. ඒක නවත්ත ගන්න ඕනි වුණත් නවත්ත ගන්න බෑනේ. අර අපේ මිනිස්සු නවත්තන්නෙත් නෑ. අන්න හරි. එහෙම එකක් තියෙනවා. ඉතින් මචං ඕකත් ආගමින්ම කියලා තියෙනවා. ඕක පාවිච්චි කරන්න එපා කියලා අපිට කියලා තියෙනවා. ඔව්. ඕකේ එතෙන්ට යන්නේ තමන්ගේ මනසේ අර ස්ටෙඩි බව නැති හින්දා. දැන් හිතන්නකෝ කෙල්ලෙක් දාලා මාව කෙල්ලෙක් දාලා ගියා. හරි. මං එයාට ඒ කෙල්ලට පට්ට ආදරේ. පට්ට ආදරේ වුණාට ඒ කියන්නේ දාලා ගියා කියන්නේ ඇහුවා පස්සෙන් ගියා හැම ෆුල් try කරා ඒ හරි ගියේ නැහැ. සෙට්ුන්නේ නැහැ. ඉතින් මගේ දුකයිනේ. දුක නැත්තේ නෑනේ. අනිවාර්යෙන් දුකක් එනවනේ. ඔව්. දුකට මම බීලා හරියන්නේ නැහැ. ඔව්. බීලා හරියන්නේ නැහැ. හිත හදාගෙන යන්න ඕනේ නේද? ඔව්. එයා හරියන්නේ නැත්තම් කමක් නැහැ. එයාට හොඳ කෙනෙක් හම්බෙයි කියලා මම මගේ පාත් එක යන්න ඕනේ. ගිය පාරේ කෙලින්ම යන්න ඕනේ. ඔව් ඉතින් ඔබ්ස්ටැකල්ස් කියන එක එනවා නේද? ඔව්. මගේ යාගේ පාරවල් දෙක එක තැනක ක්‍රොස් වුණා තමයි. ඔව්. ආයි ක්‍රොස් එකේ ඉදන්නේ. ඒ ක්‍රොස් වුණොත් එහෙමයි නැති වුණොත් අර එහෙමයි කියලා යන්න ඕනේ. එයාටම නැහි ඉන්න එකෙන් තමන්ව තමයි අඩාලේ. මේ තව එකක් ඔය කොහොමද ඔයා කියන්නේ මේක ගැන? ඔය දැන් අපි ගිහිල්ලා මේ දේවාලේ ගිහලා පොල් ගහලා ප්‍රාර්ථනා කරන්නේ මේක වෙන්න. අනිමනුස්සයට කකුල් කැඩෙන්න. අනිමනුස්සයට ඔව් කරන්නේ කියන්නේ දැන් අපේ මිනිස්සු ඒ කියන්නේ හිතන්නෙම අනිමනුස්සයට මොකක් හරි වෙන්න කියලා. එහෙම නෙමෙයි පොඩ්ඩක් තේරුම් ගන්න මේක අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕනේ ගමනන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හරි අයිනනම් අනිමනුස්සයට නරකක් හිතන්න එපා එතන ගිහිල්ලත් නේද? සමහර කොච්චර ඉන්නවද? හැම ආගමකින්ම කියන්නේ තමන්ගේ හොඳට. ඔව්. තමන්ගේ හොඳට තමයි මේ ඒ ඉගැන්වීම් ඔක්කොම තියෙන්නේ. ඔව්. ඒ ඉගැන්වීම් පාවිච්චි කරලා අනිත් එක්කෙනා නරකක් කරන්න එහෙම එකක් නැහැ. ඔව්. මම නම් විශ්වාස කරන්නේ එහෙම පුළුවන් වෙයි කියලා. උනාට ඉගැන්වීම් තියෙන්නේ ඔක්කොම තමන්ගේ හොඳට. ඔව් ඒකත් ඒක හරි. එහෙම අර අනිකාට ද්වේෂ කරන්න වෛර කරන්න කියලා කොහෙවත් කියලා නැහැ නේ. නරකක් වෙන්න කියලා එහෙම පන්සල් පල්ලි කෝවිල් වලට ගිහිල්ලා මන්නම් ප්‍රාර්ථනා කරාට ඒක ලොකුවට විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම ගියා කියලා මන්නම් හිතන්නෙත් නැහැ. ඒක නිකන් තමන්ගේ අර ගඟට ඉනි කපනවා වගේ වැඩක් කියලා මං හිතනවා. ඔහොම ඉතින් ඔය දැන් මිනිස්සු ඒකින් තමන්ටම මිනිස්සුත් හිතත් ගන්නවනේ එහෙම. ඒ කියන්නේ එක මිනිස්සෙක් කරා කියන්නේ දැන් දැනගත්තයි කියලා කියන්නේ ඊට පස්සේ මිනිස්සයා හිතා ගන්නවා ඒක එයාට කළා මොනවා හරි කළා එයා වැඩක් කරන්නේ යද්දි මොනවා හරි කළා මූ කළා අරු කළා මූ කළා කියලා. මිනිස්සු හිතා ගන්නවා ගොඩක් ඉතින්. දැන් මෙයා මට මෙහෙම පොල් ගහලා මොකක් හරි වෙන්න කියලා තින්නේ මොනවා වෙයිද දන්නේ. එහෙම කියලා. ඔව්. ඉතින් ඒක තමයි. ඒකේ මාර එකක්. ඒකත් ඉතින් ඒවා හිතන්න එපා නේද? ජීවිතේ කියන්නේ. මම නම් හිතන්නේ ඔයම ලොකුට හිතයි තින්න එකෙත් වැඩක් නෑ. ඔව් ඉතින්. ඉස්සරහට වෙනවා නම් දැන් හිතන්නකෝ මගේ කියන්නේ තව මාස දෙකකින් හරි දැන් අද ගෙදර ගියා. අද ගෙදර ගිහලා මක් හරි මේ ලිස්සල වැටෙනවා. ලිස්සල වැටලා අතක් කැටෙනවා හරි මේක වැලමිට වැදිලා මක් හරි අත කැඩෙනවා. ඒකත් පොල් ගහලා. පොල් ගහ. නෑ ඒක වෙන්න තියනවා නම් වෙනවනේ. ඔහොම ඉතින්. වෙන්න තියනවා නම් වෙනවා. නම ගොඩක් වෙලා. ඉතින් අනවද පොල් ගැහුවා නැතා කියලා ඉතින් ඒක හිතේ ඉඳලා එතන කල්ලත් කියන එක තමයි වෙන්නේ. ඒක තමන්ට වෙන්න තියෙනවා නම් දෙයක්. ලෙඩ ඇඳෙන් මැරෙනවා නම් ඇඳෙන් වැටිලා හරි මැරෙනවා. ඔව් එහෙම එකක් තියෙනවා නේද? ඔව්. ඔව් ඉතින් වෙන්න තියෙනවා නම් වෙන ඒක ඉතින් අපිට නවත්තන්න බෑ. අර එක පොල් ගැහුවා මෙයා ගැහුවා එහෙම කියලා වැඩක් නැහැ. තමන් ඉතින් අර තමන්ගේ ආයු කාලයක් අරගෙන ඉන්නේ අපි මේ ලෝකෙට. ඔව්. ඒ කාලේ වුණා ඉතින් මොනා කරත් යන්න ඕන. මොනා වෙලා තිබ්බා මොනා කරන්න ගියත් යන්න වෙනවා. ඔව්. මොනා කර ඉඳියත් වැඩක් නැහැ.